ඒ ලෙවල් රිසල්ට් ඇවිල්ලා තියෙනවා මේ අයිලන්ඩ් ටෙස්ට් බයෝ වලින් අයිලන්ඩ් ටෙස්ට් වෙච්ච ළමයා ඌව බිහි කරාලු ගුරුවරු ගොඩක්. එකෙක් අර ළඳ වගේ ටියුෂන් කරන අර නුවර දිහා ඌ දොස්තර කෙනෙක් කියාගන්න එකේ. අනිත් එකා මෙන්න මේ නුගේගොඩද ගම්පහද කරන එකේ හුජ්ජ ගණන් හදන එකේ. ඌ මේ හුජ්ජ ගණන් හදා උගේ ක්ලාස් ගිහිල්ලා එක හදන හුජ්ජ ගණන් වලින් පුළුවන් දඩේ අයිලන්ඩ් ටෙස්ට් වෙන්න. ඈ අනික අර ළඳ වගේ නලු උගන්නන එක කොහෙද කුරුණෑගලද නුවරද කෑගල්ලද ටියුෂන් කරන එකේ. යකෝ P6 තොපිට පුළුවන් දඩෝ තොපි මේ හදන හුජ්ජ ගණන් වලින් තොපි හිතනවාද යකෝ අයිලන්ඩ් රෑන්ක් දාන්න පුළුවන් කියලා. තොපි හිතනවා නම් මේ අයිලන්ඩ් රෑන්ක් දාන්න පුළුවන් කියලා තොපි හදන හුජ්ජ ගණන් වලින් පුළුවන් නම් තොපි දැන් තොපිනේ බිහි කරේ. තොපි බිහි කරුණම් පුළුවන් නම් ආ ගිහලා ඒ දමාපියන්ගේ ඒ දරුවෝ බාරගනියෝ. තොපි අයිලන්ඩ් ඒ ළමයාව බිහි කරුවා නම් ගිහලා බාරගනියෝ ඒ දමාපියන්ගේ. දෙක තොපට එහෙම බාර ගන්න කොන්ද පර නැත්තම් හරි තොපි එහෙනම් ඇවිල්ලා ලියපියව එක්සෑම් ඒ පේපර් එක. තොපි එකට C එකක් දාන්න බෑ ඇඩේ. තොපි පුළුවන් නම් හරි ලියලා පෙන්නලා C එකක් දාපිය පුළුවන් නම්. තොපි එකට C එකක් දාන්න බෑ. තොපි මේ ටියුෂන් බයිලා ගැහුවට තොපිට පුළුවන් දරේ C එකක් දාන්න. ඈ පුළුවන් නම් 2025 අර ලියපු පේපර් එක ගෙනත් දෙන්න. හරි පුළුවන් නම් තොපට පැය 5 නෙමෙයි පැය 10ක් දෙන්න. පුළුවන් නම් C එකක් දාලා පෙන්න පියව. ඈ තොපි එකෙක් C එකක් දාලා පෙන්නුවොත් ඒකට දෙනවා උගේ අයිලන්ඩ් රෑන්ක් එක ඌ තමයි බිහි කරුවේ කියලා. හරි පුළුවන් නම් කරලා පෙන්න පියව. දැන් මේ තොපි නිකන්